අපි 15 වෙනි පදේ ඉඳන් තමයි අද කතා කරන්න යන්නේ. හොඳයි. ඉතින් අපි ගිය සතිය අවසන් කරේ මෙතනට එනකන් ඇවිල්ලා රාජ්‍ය සුභාරංචි ගැන අපි ගොඩක් කතා කරා. ඉතින් මම ඔයාලට කිව්වා වගේ 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ ගොඩාක් දේවල් කතා කරනවා. උන්වහන්සේ මහා පීඩා කාලය ගැනත් කතා කරනවා. පීඩා කාලය ගැන උන්වහන්සේ කතා කරනවා. ඉතින් මේ සියලු දේ පිළිවෙලකට නෙමෙයි හැබැයි උන්වහන්සේ කියලා තියෙන්නේ. ඒක නිසා කවුරු හරි කෙනෙක් මේවා පිළිවෙලකට ගත්තොත් මෙතන පිළිවෙලට හදාගත්තොත් එහෙම එයාට ඉගැන්වීම වරදින්න පුළුවන්. මොකද දානියල් පොත සහ එලිදරව් පොත ගොඩාක් වැදගත් කියලා මම ඔයාලට කිව්වා. මේ දෙකේම දෙකමත් එක්ක තමයි මේ මතේ පොතේ උන්වහන්සේ කතා කරන අනාවැකි දිහා අපි බලන්න ඕනේ. මොකද නැත්තම් වැරදි ඉගැන්වීම් ගොඩාක් අද කාලේ තියෙනවා. අද කාලේ එලිදරව් උගන්වනවා කියලා වැරදි ඉගැන්වීම් වලට මිනිස්සුන් අරගෙන යනවා. ඒ නිසා ප්‍රවේශම් වෙන්න මේක තීරණාත්මක කාලයක් නිසා ඔබලා තුල ඉන්න සුදාත්මන් වහන්සේම සිළු සත්‍ය කරා නුඹලට මඟ පෙන්වන්න යනවා. හොඳයි අපි පටන් ගමු. සුද මතේ පොතේ 15 වෙනි 24 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. ඉතින් අපි ඒක තමයි අද කතා කරන්න යන්නේ. හොඳයි මතේ 24:15. එතන කතා කරලා කියන්නේ මොකක්ද? ඒසොන්ස් කතා කරලා කියනවා මම හිතනවා ඔයාලා නෝට් කරගන්න අවශ්‍ය නම් නෝට් කරගන්න බයිබල් තියෙන අය බලන්න පුළුවන්. නැත්නම් මම කියන එක හොඳට අහගෙන ඉන්න. එබැවින් අනාගත වක්තෘ වූ දානියෙල් විසින් කියන ලද පාලු කරන පිළිකුල සුදස්ථානයේ තිබෙනවා නුඹලා යම් කාලයක දකින්නහුද කියවන්නා තේරුම් ගනීව කියලා ලියලා තියෙනවා වරහන් ඇතුලේ. එකල යුදෙහි සිටින්නෝ කඳුවලට පලා යත්වා ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්නට නොපසීවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්න ආපසු හැරී නොඒවා. නමුත් ඒ දවස්වල ගර්භණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක් වේ. නුඹලාගේ පලා යාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාඥා කරපල්ලා. මක්නිසාද ලෝකයේ පටන් ගැන්මේ සිට මේ දක්වා නුණා වූ මතු කොයි කාලෙකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලෙහි වන්නේය. දැන් මෙතන ගොඩක් වැදගත්. පාලු කරන පිළිකුල සුද්ධස්ථානයේ තිබෙනවා නුඹලා යම් කාලයක දකින්නහුද. දැන් කියවන්නට මේක තේරුම් ගන්න කියලා තියෙනවා. සුද්ධස්ථානය සුද්ධස්ථානයේ පාලු කරන පිළිකුල යම් කාලයක තියෙනවා දැක්කොත් මේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනගද. කියනවා කඳු වලට පලා යන්න නේද? ටවුන් එකේ දැන් කවුරු හරි කෙනෙක් වහලුඩ ඉන්නවා බහින්න එපා. හරි? පල්ලෙහා තිබෙන දේ ගන්න බහින්න එපා එහෙම යන්න. ඒකයි යේසුස් මේ කතා කරලා කියන්නේ. කෙතේ සිටින්නද තමාගේ වස්ත්‍රය ගන්නට ආපසු හැරී නොඒවා. ඒ තරම් මේක අර්ජන්ට්. හරි මේ දේ සිද්ධ වෙනකොට ආය හැරි හැරි ඉන්න එපා පලා යන්න කියලා තමයි යේසුස් කියන්නේ. මොකද ඒකට හේතුව මේ පොළොවේ වෙච්ච නැති මහා පීඩාවක් සහ මතු කොයි කාලයකවත් ආය එන්නේ නැති පීඩාවක් හටගන්න යනවා. ඒක තමයි Great Tribulation කියලා කියන්නේ මහා පීඩා කාලය. දැන් මේ මහා පීඩා කාලය බයිබලයට අනුව ඇති වෙන්නේ අන්තක්‍රිස්තුස් ප්‍රකාශ වෙලා අවුරුදු 7ක සාම ගිවිසුමක් ඔහු අත්සන් කරන්න යනවා ලෝකයේත් එක්ක. ඒ අවුරුදු 7 මැදදී තමයි මේ පාලු කරන පිළිකුල පිහිටවන්න යන්නේ. මොකද්ද මේ පාලු කරන පිළිකුල කියන එක මම පැහැදිලි කරනවාද? ඊට කලින් මේ මහා පීඩා කාලය ගැන පොඩි අවබෝධයක් ගන්න අපි වඩා දානියල් පොතට පොඩ්ඩක් පෙරලා ගමු. දානියල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ තමයි අන්තක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම ගැන තියෙන්නේ. දැන් මේ මහා පීඩා කාලයේ තියෙන්නේ අවුරුදු 7 අවසාන අවුරුදු 3මාරේ. මොකද්ද මේ අවුරුදු 7 කියන්නේ? ඔසවා ගැනීම ගැන අපි හැමෝම දන්නවා. මගේ දැන් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔය කට්ටිය දන්නවා ඔසවා ගැනීම කියන්නේ මොකක්ද? ඒක කොහොමද සිද්ධ වෙන්න යන්නේ කියන එක සහ ඔසවා ගැනීම සිද්ධ වෙන්නේ පීඩා කාලයට කලින්. ඒ කියන්නේ අන්ත ක්‍රිස්තුස් ප්‍රකාශ වෙන්න කලින් ඔසවා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. හොඳයි ඔසවා ගැනීම වෙලා අවුරුදු 7ක සාම ගිවිසුමක් තමයි මේ අන්ත ක්‍රිස්තුස් මිනිසුන් එක්ක ඇති කරගන්න යන්නේ. ඒ අවුරුදු 7 තමයි පීඩා කාලය බවට පත් වෙන්නේ. පළවෙනි අවුරුදු තුනමාර පීඩා කාලය ලෙසත් අන්තිම අවුරුදු තුනමාර මහා පීඩා කාලය ලෙසත් හඳුන්වනවා. ඒතර මේ යේසුස් වහන්සේ කියපු මහා පීඩා කාලය පටන් ගන්නේ පාලු කරන පිළිකුල සුදස්ථානයේ පිහිටෙව්වට පස්සේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒතර පාලු කරන පිළිකුල සුදස්ථානයේ පිහිටෙව්වට පස්සේ අවුරුදු තුනමාරක මහා පීඩා කාලයක් තියෙනවා. ඒකේ ලිදරව පොතේ අවුරුදු තුනමාරව දෙකක් තියෙනවා. දවස් වලින් ගත්තොත් 1260යි. හරිද? හොඳයි. දානියෙල් මොකක්ද මේ ගැන කතා කරන්නේ? මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. දානියෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙළ ගමු. ඇත්තටම දානියෙල් පොතේ ගොඩාක් අනාවැකි තියෙනවා, සිහින තියෙනවා, ඒ දේවල් තියෙනවා. ඒ දේවලුත් මම ඉස්සරහට ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න යනවා.
දානියල් 9 දැන් අපිට මේ වෙලාවේ අවශ්‍ය දේ විතරක් අපි බලමු. දානියල් 9 මම ඔයාලට දැන් මේ සති 70 ගැනත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම කතා කරලා කියනවා. මම ඔයාලට මෙහෙම කියවන්නම්. 25 වෙනි පදය. දානියල් 9 25 ඉඳන් අපි කතා කරමුකෝ. හරි? දානියල් 9 25 කතා කරලා කියනවා. එබැවින් නුඹ මෙසේ දැනගෙන තේරුම් ගනින්න. එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්න ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේපලත් තැනැත්තා දක්වා සති 7ක්ද සති 62ක්ද තිබෙන බවය. හරිද? කැළඹීම් සහිත කාලවලදී වුවත් වීතිවලත් අගලත් නැවත ගොඩනගනු ලබනවා ඇත. සති 62කට පසු ආලේපලත් තැනැත්තා සිඳ දමනු ලැබේ. මේ කතා කරන්නේ යේසුස් වහන්සේගේ කුරුසපත් වීම ගැන. හරි? කිසිවෙක්ද ඔහුට නොවන්නේ. පැමිණෙන අධිපතියාගේ සෙනග නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරන්නෝය. එහි කෙළවර ජලගල්මකින් මෙන්වන්නේද මේ පැමිණෙන අධිපතියා කවුද? මේ ආලේපලත් තැනැත්තා කියන්නේ යේසුස් වහන්සේට. පැමිණෙන අධිපතියා කියලා කියන්නේ අන්තික්‍රිස්තුස්ට. හරිද? කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය. පාලු කිරීමද නියම කර තිබේ. ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථීර කොට සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්තන්නේ. දැන් මෙතන වැදගත්ම දේ තමයි මේ සති 62ක් සහ 7ක් තියෙන බව කතා කරලා කියන සති 70 දර්ශනය. සති 70ක දර්ශනයක් තමයි මෙතන මෙයා දකින්නේ. හරිද? එතකොට මෙතනදී සතිය කියලා කතා කරනකොට සතියේ අපි දන්නවා දවස් 7ක් තියෙන බව. මේ සතිය කියන වචනේ දවස් 7 අවුරුදු 7ක් විදිහටම අපි ගන්නෙ. මොකද දැන් මට පෙන්වන්න පුළුවන් මේ සතිය 62 පටන් ගත්තේ මොන අවුරුද්දද සහ මේක අවසන් වුණේ යේසුස් වහන්සේ ක්‍රිස්තු වර්ෂ උන්වහන්සේ කුරුසපත් වුණේ ක්‍රිස්තු වර්ෂ දැන් 33 කියලා කිව්වට අවුරුදු 3ක වෙනසක් තියෙනනේ කාලේ හදනකොට නේද? එතකොට ඒ කාල අවුරුදු 4ක වෙනසක් තියෙනවා. ඉතින් ඒ කාලයත් එක්ක බලනකොට අපිට දින ගණන් කරලා හදන්න පුළුවන් යෙරුසලම නැවත පිහිටුවන ආශාව හම්බුනේ කාගෙන්ද මොන රජතුමාගෙන්ද සහ ඒකේ ඉඳන් සති 62 අවුරුදු වලට හරවලා හරි එක දවසක් එක අවුරුද්දක් විතර ගත්තොත් එහෙම අවුරුදුකට හරවලා අපිට හදලා බලන්න පුළුවන්. මම ඒකේ ප්‍රසන්ටේෂන් එකක් මම උත්සාහ කරන ලබන සතියේදී කතා කරන්න. දැන් මෙතනදී යේසුස් වහන්සේ මතේ පොතේ කතා කරන අනාවැකී පැහැදිලි කරන නිසා මෙතනදී මම ඔයාලට පෙන්වන්න යන්නේ සතියකට තමයි ගිවිසුමක් ස්ථිර කරන්න යන්නේ මේ පැමිණෙන අධිපතියා. ඒතර සතිය කියලා කියන්නේ අවුරුදු 7ක්. හරිද? ඒ අවුරුදු 7 මැදදී සතියේ මැදදී මොකද කරන්නේ? යාගයත් ආහාර පූජාවත් නවත්තන්නේ. දැන් කොහෙද මේක තියෙන්නේ? යාගයත් ආහාර පූජාවත් කොහෙද කරන්නේ? යාග සහ ආහාර පූජාවන් කරන්නේ දේව මාලිගාවේ. එහෙනම් මේ පැමිණෙන අධිපතියා අවුරුදු 7ක සාම ගිවිසුමක් අත්සන් කරලා අවුරුදු 7 මැදදී මේක නවත්තන්න නම් දේව මාලිගාව ඒ විදිහ හැදිලා තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඊට පස්සේ පාලු කරන්නෙක් පිළිකුල් වල මුදුන පිට එන්නේ. දැන් මෙන්න දානියල් කියන පාලු කරන පිළිකුල. දැන් යේසුස් වහන්සේ කතා කරන්නේ මේක ගැන. හරිද? දානියල් කියනවා පාලු කරන්නෙක්. හරිද? පිළිකුල් වල මුදුන පිට එන්නේය. පාලු කරන දේ පිටට නියම වූ තීන්දුව දක්වාම උදහස වගනු ලබන්නේයයි කියවේ. දැන් මෙන්න යේසුස් වහන්සේ කිව්වා පාලු කරන පිළිකුල සුද්ධස්ථානයේ තියෙනවා කවුරු හරි දැක්කොත් පලා දුවන්න කෙතේ ඉන්න කෙනා ගෙදරටවත් යන්න එපා මුකුත් ගන්න. වහලේ උඩ ඉන්න කෙනා වහින්නවත් එපා මුකුත් ගන්න. ඒ තරම් මහා පීඩා කාලයක් ආරම්භ වෙන්න යනවා. දානියලුත් කියනවා පාලු කරන්නේ පිළිකුල් වල මුදුන පිට එන්න යනවා. සතියේ මැදදී නේද මේ දේ සිද්ධ වෙන්නේ. සතියේ මැදදී තමයි ආහාර පූජාවක් යාගයක් නවත්තන. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ යන්නේ කියලා දානියල් කියනවා පාලු කරන්නේ පිළිකුල් වල මුදුන පිටට එනවා. පාලු කරන දේ පිටට නියම වූ තීන්දුව දක්වාම නියම වූ තීන්දුව දක්වාම උදහස වගුරු ලබන්න යනවා. අවුරුදු 7 අවසාන අවුරුදු 3මාර ආරම්භ වෙන්නේ මෙන්න මේ පාලු කරන පිළිකුල සුද්ධස්ථානයේ තියනවා දකින්න දවසින් ඉඳන්. ඒ දවස් ඉඳන් හරියටම අවුරුදු 3මාරයි. ඒකයි කියන්නේ හරි නියම වූ තීන්දුව දක්වාම උදහස උන්වහන්සේගේ වගුරුවන්න යනවා. එහෙනම් අන්තක්‍රිස්තුස් ප්‍රකාශ වෙලා සාමගිවිසුමක් අත්සන් කරන අවුරුදු 7ක
ඒ අවුරුදු 7 මැදදී එයා යාගත් ආහාර පූජාවන් නවත්තනවා දේවමාලිගාවේ. හරිද? මම මේ සිද්ධිය පෙන්වන්නම් තෙසලෝනික පොතෙන්. ඇයි එහෙම නවත්තන්නේ නැන්නේ? මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරිද? එතකොට ඒ අවුරුදු 3මාර පළවෙනි අවුරුදු 3මාර පීඩා කාලේ මෙන්න අන්තක්‍රිස්තුස් අවුරුදු 3මාර මැදදී එයා තමයි දැන් එතන මේ පාලු කරන පිළිකුල කියන්නේ මොකක්ද දන්නවද? පාලු කරන්නේ මුදුන පිට එනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? මේ සුද්ධස්ථානයේ ආහාර පූජාවත් යාගත් නවත්තන්න හේතුවක් තියෙනවා. මම ඉස්සෙල්ලා මේ හේතුව පෙන්වලා එන්නම්. එතනින් පස්සේ තමයි මහා පීඩා කාලය නැත්නම් අවසාන අවුරුදු 3මාර ආරම්භ වෙන්නේ. මම ඒක පෙන්වන්නම් ඔයාලට තෙසලෝනික පොතේ. දෙක තෙසලෝනික පොතට පොඩ්ඩක් පෙරලමු. මේ මෙහෙම දානික පොතේ ඔයා ඇගිල්ල හරි තියාගන්න. නැත්නම් නෝට් කරලා තියාගන්න. මම හිතනවා මම කතා කරන දේ වලට පැහැදිලි ඔයාලා තුලින් ආත්මන් වහන්සේම ඔයාලට උගන්වයි. දෙක තෙසලෝනික පොතේ දෙවෙනි පරිච්ඡේදයේ. හරිද? තුන්වෙනි පදය. දැන් පළවෙනි දේවල් ටික කතා කරලා පවුල්තුමා කියන්නේ යේසුස් වහන්සේ කීම සිද්ධ වෙන අනෙක් ගැන ගොඩක් අය වැරදි දේවල් කතා කරනවා. ඒක නිසා රැවටෙන්න එපා කියලා. තුන්වෙනි පදයේ කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන් ඉඩ නාරෙilla මක් නිසාද ඇදහිල්ලෙන් වැටී යාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මිනිසයා එලිදරව් වීමත් පළමුවෙන් වුනොත් මිස ඒක නොපමිනෙන්නේ. දැන් මෙන්න පවුල්තුමා කතා කරලා කියනවා විනාශයේ පුත්‍රයා නැත්නම් පාපයේ මිනිසයා එලිදරව් වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපමිනෙන්නේ. දැන් මේ ඉන්වාසිගේ ඊම ගැන මේ කතා කරන්නේ. එතකොට පළමුවෙන් වුණොත් මිස ඒක නොපමිනෙන්නේ කියලා කතා කරන්නේ ඔසවා ගැනීම ගැන නෙමෙයි. පෞතෝ මෙතන කතා කරන්නේ දෙවෙනි පැමිණීම. ඔසවා ගැනීම වුණාට පස්සේ අන්තක්‍රිස්තුස් අවුරුදු 7ක සාමගි උසුමක් අත්සන් කරනවා. අවුරුදු 7 මැදදී ආයක කඩ කරනවා කියලා දැන් දානියෙල් කිව්වා. ඊට පස්සේ අවුරුදු 7 මැදදී කඩ කළ අවසාන අවුරුදු 3මාර දෙවියන් වහන්සේ බුදහස මේ පොළොවට වැగిරෙනවා. ඊට පස්සේ අවුරුදු 7 කියන්නේ අවුරුදු 7 අවුරුදු 3මාර දෙකට බෙදෙනවා. අවුරුදු 7 අවසානයේදී තමයි මොකද්ද වෙන්නේ? යන්නේ යේසුස් වහන්සේ ශරීරාකාරව මේ පොළොවට ඇවිල්ලා ඔලිව කන්දර ඇවිල්ලා උන්වහන්සේ ජෙරුසලමේ ඉඳන් අවුරුදු 1000ක් රාජ්‍ය පාලනය කරන්න යන්නේ. ඉතින් පවුල් මේ කතා කරන්නේ උන්වහන්සේ පාපයේ මිනිස්සු එළිදරව් වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපෙමිණෙන්නේ කියන්නේ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම. ඒ කියන්නේ ඔසවා ගැනීම නෙමෙයි ශරීරාකාරව මේ පොළොවට එන පැමිණීම ගැන. හරිද? බලන්න මොකද්ද කියන්නේ ඊළඟ පදේ. හතරේ කියනවා ඔහු දෙවියන් වහන්සේයයි කියනු ලබන්නා වූ නොහොත් নমස්කාර කරනු ලබන්නා වූ සියල්ලන්ට විරුද්ධව සිට ඒ සියල්ලට වඩා තමාම උසස් කරගෙන දේව මාලිගාවේ වාඩි වී හිඳ තමා දෙවිව සිටින්නේ යයි පෙන්වන්නේය. දැන් ඔයාලට පැහැදිලිද? පාලු කරන පිළිකුල මොකද්ද? අන්තක්‍රිස්තුස්. පාලු කරන පාලු කරන්නේ පිළිකුල් වල මුදුන් පිටිනවා කියලා කියන්නේ අන්තක්‍රිස්තුස් දේවමාලිගව හදන්න වෙහෙසිලා දැන් ඒතර යුදෙව්වෝ රැවටුණා මෙයා තමයි මෙසියස් කියලා ඔක්කොම දේවල් ටික කරලා මෙයා අවුරුදු 3මාරක් ගියාට පස්සේ ඇත්තටම අන්තක්‍රිස්තුස්ට අවුරුදු 3මාරයි මේ ලෝකේ පාලනය කරන්න හම්බ වෙන්නේ. මොකද ඒකට හේතුව අවසාන අවුරුදු 3මාරේ දෙවියන් වහන්සේගේ උදහසේ වැగిරෙන නිසා ඌට මේ ලෝකේ පාලනය කරන්න හම්බෙන්නේ නැහැ. හරි මිනිසු දිව්විකා ගන්න යනවා. හරි අන්තක්‍රිස්තුගේ රාජ්‍ය අඳුරු වෙන්න යනවා. ඉතින් උන්වහන්සේ උදහසත් එක්ක මේ ලෝකය මතු කොයි කාලයකවත් නොවන්නා වූ මතු කොයි කාලයකවත් නොවුනා වූ මහත් දේ මහා පීඩාවක් එන්ට යන බව යේසුස් වහන්සේ කිව්වේ නිසා. දැන් මෙන්න කියනවා මොකද්ද වෙන්න යන්නේ? දානියෙල් කියනවා ඒ අධිපතිය ඇවිල්ලා සතියේ මැදදී අවුරුදු 7මාර මැදදී කියන අවුරුදු 3මාරක් ගියට පස්සේ යාගත් ආහාර පූජාවත් නවත්තනවා. යාග සහ ආහාර පූජාව යාග සහ ඒ සියලු පූජාවන් උන්වහන්සේ උදෙසා දෙවියන් වහන්සේ උදෙසා කරන දේවල්. හරි? ඒ සියල්ල නවත්තලා අන්තක්‍රිස්තුස් මොකද කරන්නේ? පවුල්තුමා කියනවා අන්තක්‍රිස්තුස් මොකද කරන්නේ? එයා දෙවියන් වහන්සේට নমස්කාර කරනු ලබන සියල්ලන්ට විරුද්ධ වෙනවා. මෙයා මෙසියස් කියලා ආවට මෙන්න දෙවියන් වහන්සේට විරුද්ධ වෙනවා. දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධ වෙලා මොකද කරන්න යන්නේ? එයා ගිහිල්ලා දේව මාලිගාවේ සුද්ධස්ථානයේ වාඩි වෙන්න යනවා. එයා වාඩි වෙලා කියනවා තමා දිවිව සිටින බව. දැකද? මෙන්න මේක තමයි අවුරුදු 3මාර අවසානයේදී වෙන්න යන්නේ. පළවෙනි අවුරුදු 3මාර ඉවර වෙනවත් එක්කම අන්තක්‍රිස්තුස් සාමගිය උසුම ඉරලා විසික් කරන්න යන මේ වෙලාවේ. එයා සාමගිය උසුම කඩ කරලා එයා ගිහලා සුද්ධස්ථානයේ වාඩි වෙලා කියනවා මම තමයි දෙවියන් වහන්සේ කියලා. මේ වෙලාවේ තමයි පාලු කරන පිළිකුල
කියන එක යේසුස් වහන්සේ අදහස් කරේ. දානියල කතා කරපු පාලු කරන පිළිකුල තමයි. පාලු කරන්නේ බුදුන් පිටිනවා කියපු දේ අනාවැකිය තමයි මේ අන්තක්‍රිස්තුස්. එයා ආහාර පූජාවත් යාගත් නවත්තලා එයා දෙවියව සිටින බව පෙන්වන්න යනවා. හරි. ඒතර එයාට තමයි নমස්කාරය ගන්න හදන්නේ. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට අන්න ඒ තීන්දුව පටන් ඒ අවුරුදු 3මාර ඉවර වෙනකම්ම අවුරුදු 7 අවසාන අවුරුදු 3මාරේ දයින් පටන් ගන්නවා. ඊට පස්සේ අවුරුදු 3මාර ඉවර වෙනකම්ම මහා පීඩා කාලයක් මේ ලෝකෙට එන්න යනවා. ඒ මහා පීඩා කාලය තුල සිද්ධ වෙන දේවල් බයිබලයේ පැහැදිලිවම ලියලා තියෙනවා. මොනවාද සිද්ධ වෙන්න යන්නේ කියලා. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති යේසුස් වහන්සේ මෙතන කතා කරපු මේ මහා පීඩා කාලය තුල සිද්ධ වෙන දේ. හොඳයි. ඉතින් මතී 24 අපි තව ටිකක් ඉස්සරහට යන්න. හරිද? පාලු කරන පිළිකුල මොකක්ද කියලා ඔයාලට පැහැදිලි. ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට යමු. මොකක්ද කියන්නේ මතී 24 යේසුස් වහන්සේ ඊට පස්සේ. හරි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ලියලා තියාගන්න. ප්‍රශ්න අහන වෙලාවේ අහන්න පුළුවන්. මතී 24. ඊට පස්සේ හරි. යේසුස් වහන්සේ කියනවා කිරි දෙන නේද ගර්භණීන්ට දුක් වෙන්න යනවා. ඒ නිසා ඒ පලා යන ශීත කාලයක නොවන ලෙස සබත් දවසක නොවන ලෙස යාඥා කරන්න කියලා. මොකද ශීත කාලේනොත් කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි යේසුස් වහන්සේ කියන්නේ 22 වෙනි පදේ. ඒ දවස් ලුහුඩු නොකරන ලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැලවෙන්නේ. ඒ දවස් ටික ලුහුඩු කරේ නැත්තම් මේ මහා පීඩා කාලේ අවුරුදු 3මාරකට අඩු කරේ නැත්තම් ඊට වඩා තිබුණොත් කිසි කෙනෙක් ගැලවෙන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ කතා කරලා කියනවා. හරි? කිසිම කෙනෙක් ගැලවෙන්න යන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ කතා කරලා කියනවා. නමුත් තෝරා ගනු ලැබුවන් උදෙසා ඒ දවස් ලුහුඩු කරනු ලබන්නේය. උන්වහන්සේ මහා පීඩා කාලය තුලදී මේ අවුරුදු 7 පීඩා කාලේ මහා පීඩා කාලය කියලා තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 7 තුලදී උන්වහන්සේ ඊශ්‍රායල් ගෝත්‍ර 12න් 1,44,000ක් ඒ කියන්නේ එක ගෝත්‍රයකින් 12,000 බැගින් 1,44,000ක් උන්වහන්සේගේ මුද්‍රාව ඔවුන්ගේ නවල මත තියලා යේසුස් වහන්සේ 1,44,000ක්ව මුද්‍රා කරන්න යනවා කිසිම පීඩාවක් නොවන ලෙස. හරි. ඒ වගේම උන්වහන්සේ කතා කරලා කියනවා තෝරගත්ත ලද්දවුන් ඉන්නවා. ඒ අය නිසාම මේ දවස් ලුහුණු කරනු ලබන්න යනවා. හරිද? එකල යමෙක් කතා කොට බලව ක්‍රිස්තුස් වහන්සේ මෙතනය. නොහොත් එතනයයි නුඹලට කියන්නේ නම් විශ්වාස නොකරල්ලා. මක් නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගත වක්තෘද නැගිට පුළුවන් නම් තෝරා ගනු ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. දැන් මේක බලන්න යේසුස් වහන්සේම කතා කරලා කියනවා ක්‍රිස්තුස් වහන්සේ එතනයි මෙතනයි කිව්වා කියලා රැවටෙන්න එපා. හරි? දැන් අද ගොඩාක් බොරු දේවදාසයෝ මොකද කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේ වගේ කතා කරනවා. මම ජේසුස් මම යුදාවේ සිංහයා වගේ කතා කරනවා නේද? අර ආවේශ වෙලා වගේ කතා කරනවා. බලන්න කොච්චර මුලාවක්ද කියන එක. හරි යේසුස් වහන්සේ කතා කරලා කියනවා බොරු ක්‍රිස්තුවරු වෙන්න යනවා. බොරු අනාගත වක්තෘවරු තමන් ප්‍රොෆට් කියා ගන්න අය නැගිටින්න යනවා. හරි ඒයට සල්ලි මවන්න පුළුවන් කියලා බොරු දේවල් කියනවා. දෙවියන් වහන්සේ කවදාවත් සල්ලි මවන්නේ නැහැ. නේද? සල්ලි මවනවා නම් අලුත්ම වළංගු මුදල් නෝට්ටුවක් මවන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ ෆර්ස්ට් එකේ තියෙන දේ තව කෙනෙක්ට දෙනවා. යේසුස් හොරකම් කරන්නේ නැහැ. එතකොට මේ බොරු ගුරුට අහු වෙන්න එපා. හරිද? බොරු අනාගත වක්තෘවරු නැකිලා පුළුවන් නම් තෝරගත්තුන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්න ඕනේ. මොනවාගෙන්ද රවට්ටන්නේ සෙනගව? මහත් ලකුණු වලින්, හාස්කම් වලින්, පුදුම දේවල් වලින්. අද ක්‍රිස්තියානි කොහෙද යන්නේ? අද ක්‍රිස්තියානි වචනයට නෙමෙයි දුවන්නේ. ජීවිතේ වෙනස් කරගන්න කතා කරද්දී එතන ඉන්න බෑ. ඇයි වෙනස් වෙන්න වෙනවා? පව් කරන්න බෑ එතකොට. තමන්ට පව් කරන්න ඕන නිසා, තමන් මේ ලෝකේ වස්තුවට ආස නිසා, යාන වාහන, ගෙවල් දොරවල් කාර් අරගෙන නේද? තමන්ට තත්වයක් ඕන නිසා අද ගොඩාක් අය දුවන්නේ හාස්කම් සහ ලකුණු පිටිපස්සේ. මේ වචනයට දුවන අය ගොඩක් අඩුයි. මේ වචනේ ඇහුනම ඒක ඇනෙනවා, කැඩෙනවා. ඒතර හැදෙන්න සිද්ධ වෙනවා. අද ගොඩක් අය සුදාත්මන වහන්සේත් එක්ක ගමන යන්න අකමැති පැකිලෙනවා. ඇයි? තමන්ගේ ජීවිතේ වෙනදා කරන් ආපු පාපයන් ටික කරන්න බැරි වෙනවා. තමන් ආස දේවල් අතහරින්න සිද්ධ වෙනවා. යේසුස් වහන්සේ ළඟට එනවා පොහොසත් යවුවනේ කෝටි ගාණක් සල්ලි තියෙන. ඇවිල්ලා අහනවා ස්වාමීනි මට සදාකාල ජීවනය ලබා ගන්න මොනවද කරන්න ඕනේ? උන්වහන්සේ කියනවා ආශානවනත් ආරක්ෂා කරන්න මෙන්න මේ දේවල් කරන්න කියලා. ඒක තරුණයා කියනවා ස්වාමීනි මම කුඩා කල පටන් මේ දේවල් කරන්නේ. යේසුස් වහන්සේ කියනවා හරි. කොහොම හොඳයි ඔය හැමදේම කරලා තියෙනවා. හැබැයි තව එකක් කරන්න ඕනේ.
ඔයා සන්තක සියල්ල දිලිඳුන්ට දීලා මගෙත් එක්ක එන්න. ඒ පදේ තියෙනවා ඒක පොහොසත් තරුණයාගේ කතාවේ තියෙනවා. ඔහු ගොඩාක් පොහොසත්ව සිටිය නිසා ඔහුට ඒ දේ කරගන්න බැරි වුණා කියලා. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? සදාකාල ජීවිතේ එනවා නම් මේ ලෝකේ වස්තු අතහරින්න. අද මිනිස්සු මොනවද කරන්නේ? හාස්කම් ලකුණු පිටිපස්සේ දුවනවා මේ ලෝකේ වස්තුව ලබා ගන්න. කොච්චර පරස්පරයිද බලන්න යේසුස් වහන්සේ කතා කරු වචනයයි අද මේ සබාවන් ඇතුලේ අපිට ඇහෙන්න ලැබෙන වචනයයි. එළියේ තියෙන සමස්ත කිතුණු සභාවෙම තියෙන හාස්කම ලකුණු පුදුම ගැන විතරයි. යේසුස් වහන්සේ කතා කරපු දේ ගොඩක් අයට අමතක වෙලා. පොහොසත් යෞවනයාට යේසුස් වහන්සේ කියපු දේ ගොඩක් අයට අමතක වෙලා. යෞවනයාට කිව්වා සියල්ල විකුණන්න, දිලිඳුන්ට දෙන්න, එන්න මගෙත් එක්ක කියලා. අද ගොඩාක් අයට ඒක අමතක වෙලා. උන්වහන්සේ මෙතන කියන වචනේත් ගොඩක් අයට අමතක වෙලා. බොහෝ දෙනෙක් ඇවිල්ලා බොරු අනාගත වක්තෘවරු නැකිටලා තමන් ක්‍රිස්තුස්යයි කියා ගන්න නැකිටලා බොහෝ දෙනෙක් තෝරගත්ත උන් පවා මුලා කරන්න යනවා. ඒ නිසා රැවටෙන්න එපා. ඔයා විමසන්න ඔයා කොතනද ඉන්නේ? ඔයා යන සභාව, ඔයා යන මේ ගමන මේ ජර්නි එක හරිද? උන්වහන්සේ කියපු දේමද කරන්නේ? විමසන්න. ඔයාට ඩිසර්න් කරන්න පුළුවන්. ඔයාට විමසීමේ දීමනාව උන්වහන්සේ දීලා තියෙනවා. හරි මොකද මේ අපි ඉන්නේ අවසාන කාලය නිසා. හරි ඒ නිසා යේසුස් වහන්සේ කතා කළ 25 කියනවා බලව මම නුඹලට කලින් කීවෙමි. එබැවින් ඔහු නුඹලට කතා කොට අන්න උන්වහන්සේ වනාන්තරයේ සිටිනසේකයි කියත්නම් පිටත්ව නොයල්ලා. උන්වහන්සේ ඇතුල් ගේවල සිටිනසේකයි කියයි නම් විශ්වාස නොකරල්ලා. මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය. ඔයාලා දන්නවා විදුලියේ වේගය, ආලෝකයේ වේගය කොහොමද? තප්පරයට ලක්ෂ 3ක් යනවානේ. ඒ කියන්නේ ඇසපිය හෙළන ක්ෂණයකින් ඒ දේ සිද්ධ වෙන්න යනවා. ඒ නිසා යේසුස් කියනවා විදුලිය පෙර දිගින් නික්ම අපර දිග දක්වා පෙනේද මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය. යම් තැනක මලකුණ ඇත්තේද එතන ගිජිලීනියෝ රැස්වන්නෝය. මලකුණ යම් තැනක තියෙනවා නම් ගිජිලීනියෝ රැස් වෙන්නේ එතන මොකද ගිජිලීනියෝ කන්නේ මලකුණු විතරයි. ඒක නිසා යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ මලකුණ තියෙන තැනට තමයි ගිජිලීනියෝ රැස් වෙන්න යන්නේ. හරි? මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම සිද්ධ වෙන්න යන්නේ උන්වහන්සේ ඇසපිය හෙළන ශෙනීකින් උන්වහන්සේගේ ඊම සිද්ධ වෙන්න යනවා. මේ කතා කරන රැප්චර් එක ගැන. හරි? ඊට පස්සේ දැන් ඒකයි මම මේ කතා කරන්නේ උන්වහන්සේ මේ පරිච්ඡේදයේ පිළිවෙලට නෙමෙයි උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේ මේ කියන දේ තේරුම් ගන්න ආත්මන් වහන්සේ සහ ප්‍රශ්නාව ඕනේ. ඒ ප්‍රශ්නාව ආත්මන් වහන්සේ දෙන්න සෝවාට දීලා තියෙනවා. දැන් බලන්න 29 වෙනි පදේ මොකද්ද කතා කරලා කියන්නේ? 29 වෙනි පදේ. තවද ඒ දවස්වල පීඩා පසු වූ කෙනෙහිම ඉර අඳුරු වන්නේය සඳ එහි එළිය නොදෙන්නේය. තාරකාව වහසෙන් වැටෙන්නෝය. අහසේ බල පරාක්‍රමද සෙලවෙන්නෝය. හරි? ඊට පස්සේ එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළවේ සියලු ගෝත්‍රය වැළපෙන්නෝය. ඔහු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළු පිට එනවා දකින්නෝය. උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක. දැන් මෙන්න හොරණෑ ශබ්දයක් ගැන යේසුස් වහන්සේ කතා කරලා කියනවා. කියලා කියනවා දූතයන් එවනවා. ඔහු අහසේ එක් කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේ තෝරගත් උන් රැස් කරන්නේ. දැන් උන්වහන්සේ 31 කියනවා දේව දූතයෝ ඇවිල්ලා උන්වහන්සේ තෝරගත් උන් රැස් කරන එකක් ගැන. හොරණෑ ශබ්දයක් ගැන කතා කරනවා. අපි පොඩ්ඩක් ආපහු කලින් පදයට යමු. හරි? පීඩා පසු වුණාට පස්සේ ඊට අඳුරු වෙනවා, සඳ ලේ වෙනවා, තාරකාව අහසෙන් වැටෙන්න යනවා, අහසේ බල පරාක්‍රම සෙලවෙන්න යනවා. මොකද අවුරුදු 7 පීඩා කාලය වුණාට පස්සේ මේ ලෝකයේ දෙවන් වාසික උදහස වැගිරීම නිසා මේ ලෝකයට වෙන්න පුළුවන් හැමදේම වෙලා ඉවරයි එතකොට. මේ ලෝකේ මහා පීඩා කාලයේ තුල සිද්ධ වෙන දේවල් මම ඉදිරියට පෙන්වන්න යනවා. මුළු මුහුදම ලේ වෙනවා. මුළු මුහුදේ මත්ස්‍යෝ මැරෙනවා. උල්පත් වල ජලය පවා ලේ බවට පත් වෙන්න යනවා. බොහෝ බලවත් දේ සිද්ධ වෙන්න යනවා. ඉතින් ඒක නිසා යේසුස් වහන්සේ අවුරුදු 1000 නැවත ආරම්භ කරද්දී මේ පොළොව නැවත ප්‍රතිනිර්මාණයක් කරන්න යන උන්වහන්සේ. උන්වහන්සේ ඒදන් උයන තිබ්බ ස්වභාවයම මේ පොළොවේ නැවත ඇති කරන්න යනවා. ඒක උන්වහන්සේ කරන්න යන දෙයක්. ඉතින් අපි කියමු 30 වෙනි පදේ. 30 වෙනි පදේ මොනවද කියන්නේ? එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පේන්න යනවා. මොකද්ද මේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ? මේ ලකුණ පේන්නේ කවද්ද? ඔසව ගැනීමේදී යේසුස් වහන්සේව කවුරුත් දකින්නේ නැහැ. මොකද වලාකුළු වලින් ඉහළට අපිව ඇදගනු ලබන්න යන්නේ. ඔසව ගැනීම ගැන ඔකට දන්නවනේ. එක තෙසලෝනික පොතේ 7 වෙනි පරිච්ඡේදයේ මම ඉගෙන කතා කරලා තියෙනවා. මම ඉදිරියේදී කතා කරන්න.
හරි. එතකොට උන්වහන්සේ ඉන්නේ වලාකුළු වලින් ඉහළ. ඒතර වලාකුළු වලින් ඉහළට අපි ඇද කරනු ලබනකොට මිනිස්සු දකින්න යන්නේ නැහැ යේසුස් වහන්සේව. එහෙනම් මේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ කොයි වෙලාවේද කවදද මේක පේන්නේ යන්නේ කියලා පොඩක් බයිබලෙන් පෙන්නනවා. යේසුස් වහන්සේ කතා කරලා කියනවා. පොළවේ ගෝත්‍රය ඊට පස්සේ වැළපෙන්න යනවා කියලා. මොකද මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළු පිට එනවා දකින්න ඔය. හොඳයි. ඒක පොඩ්ඩක් මම පෙන්නන්නම් එළිදරව් පොතේ. අපිට එළිදරව් පොතේ පෙන්නලා ගමු. මේ යේසුස් වහන්සේ මතේ 24 කියන මේ අනාවැකිය කවද්ද වෙන්න යන්නේ? හ්ම්. එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. එළිදරව් එකේ 7 කතා කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක්. හොඳට බලන්න. ආමේන්. බලාපල්ලා උන්වහන්සේ වලාකුළු වලින් එනසේක. හරිද? සියලු ඇස්ද උන්වහන්සේට ඇන්නායද උන්වහන්සේව දකින්නෝය. පොළවේ සියලු ගෝත්‍රයෝද උන්වහන්සේ නිසා වැළපොන්නෝය. එසේ ආමේන්. දැක්කද? දැන් මෙතන යොහන් ලියනවා උන්වහන්සේ වලාකුළු වලින් එනසේක සියලු ඇස් කියන්නේ මේ ලෝකේ කට්ටිය. දැන් ඔසව ගැනීමදී උන්වහන්සේව දකින්නේ නැහැ නේ කවුරුත්. හරි? සියලු ඇස්ද උන්වහන්සේට ඇන්නායද උන්වහන්සේව දකින්නෝය. දැන් උන්වහන්සේට ඇන්නේ කවුද? රෝම සොල්දාදුන් තමයි ගිහිල්ලා ඇන්නේ. හැබැයි කවුද කිව්වේ ඇන්නලා බලන්න කියලා? යුදෙව්ව තමයි කිව්වේ. මේ කතා කරන්නේ යුදෙව්වන් ගැන. එහෙම නැත්නම් රෝමයේ අය ගැන නෙමෙයි. හරි? මොකද ඒ අය කියපු නිසා ඒ සොල්දාදු යන්නේ. සොල්දාදුන් අවශ්‍ය උනේ නැහැ ඒක අයින්න හද. හෙල්ලෙන් අයින් උන්වහන්සේට. යුදෙව්ව තමයි කිව්වේ ඇන්නලා බලන්න බෑ මැනලාද කියලා. ඒ වගේ. ඉතින් ඊට පස්සේ පොළවේ සියලු ගෝත්‍රයෝද උන්වහන්සේ නිසා වැළපෙන්නෝය. දැන් යේසුස් වහන්සේ කිව්වනේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පේන්න යනවා. පොළවේ සියලු ගෝත්‍රයෝ උන්වහන්සේ නිසා වැළපෙන්න යනවා. හරි ඊශ්‍රායල් ගෝත්‍රයන් වල සියලු දෙනා. අර කොළු දුලා මැරුණාම වැළපෙන්නාක් මෙන් යේසුස් වහන්සේ ගැන වැළපෙන්න යනවා. ඒ දන්නවද? මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පේන වෙලාවේ තමයි අවුරුදු 7 මැදදී. අවුරුදු 7 මැදදී තමයි මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පේන්න යන්නේ. හරිද? මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පේන්න යනවා. එතකොට ඊශ්‍රායල් සෙනඟ දැනගන්න යනවා අපේ මෙසියස්, අපේ මෙසායා මේ අන්තක්‍රිස්තුස් නෙමෙයි. අපේ මෙසායා ඇත්තම ජේසුස් වහන්සේ. යුදෙව් මේ වෙලාවේ තමයි යේසුස් වහන්සේව පිළිගන්න යන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි? මේ වෙලාවේ තමයි යුදෙව් යේසුස් වහන්සේව පිළිගන්න යන්නේ. ඉතින් මේ යේසුස් වහන්සේ බලාපොරොත්තු මතට නැවත වතාවක් එන්නේ. ඔසව ගැනීමෙන් අවුරුදු 3මාරක් ගියාට පස්සේ. හරි? පොළොවේ යම් දේවල් සිද්ධ වෙනකොට ස්වර්ගයේ යම් දේවල් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි උන්වහන්සේගේ ලකුණ අහසේ පේන්න ගන්නවා. ඉතින් යුදෙව් යේසුස් වහන්සේව ගැලුම් කරුදිර පිළිගන්න යනවා. උන්වහන්සේ මේ වෙලාවේ වලාකුළු මතට එන්නේ පොළවේ සතර දිගින් උන්වහන්සේ තෝරගත්ත ලද්දවුන් රැස් කරගන්න. මේ දේව දූතයෝ ඇවිල්ලා උන්වහන්සේගේ දූතයෝ ඇවිල්ලා පොළවේ සතර දිගින් උන්වහන්සේ තෝරගත්ත උන් රැස් කරනවා අවුරුදු 7 මැදදී. ඒ කවුද? ඒ තමයි අන්තක්‍රිස්තුස්ගේ පීඩාවන් නිසා හිස ගසා දැමූ ලැබුවන්. යේසුස් වහන්සේ නිසා වේද සාක්ෂියෙන් විදිහට මැරුණ අය. යේසුස් වහන්සේ දැන් ඒ කියන්නේ කතා මේ පැහැදිලිවම කතා කරන්නේ මේ කට්ටිය යේසුස් වහන්සේ මේ සතර දෙකින් එකතු කරන අය තමයි ඔසව ගැනීමේදී මේ පොළවේ ඉතුරු වුණ අය. හරි? ඔසව ගැනීමේදී මේ පොළවේ ඉතුරු වුණු අය. ඒ අයගේ ආත්ම එකතු කරගන්න තමයි මේ එළිදරව් පොතේ සඳහන් වෙනවා වගේම මේ දේව දූතයල පොළොවේ සතර කොනෙන් ඒ කට්ටියව තෝරගන්න යන්නේ. හරි? ඒක නිසා පැහැදිලිවම බයිබලයේ සන්දර්භ එකගව লীලා තිනවා උන්වහන්සේගේ ලකුණ අහසේ පේන්න යනවා කියලා. ඒ කියන්නේ මේ යේසුස් වහන්සේ මතේ පොතේ 24 කතා කරපු දේ. හොඳයි. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. හොඳයි. ඉතින් ඊට පස්සේ මතේ පොතේ නැවත 24 පොඩ්ඩක් යමු. දැන් මේ යොහන් කතා කරන දේ උන්වහන්සේ වලාකුළු වලට එන්නේ අවුරුදු 3මාර මැදදී. දැන් මම ඔයාලට පොඩ්ඩක් එළිදරව් පොතිනුත් කියවන්න. අවුරුදු 3මාර මැදදී එතකොට මේක සම්පූර්ණයි කියලා මට හිතෙනවා. අවුරුදු 3මාර මැදදී පොළවේ සතර දෙකින් උන්වහන්සේ තෝරගත්ත උන්වහන්සේ රැස් කරගෙන ඒ ආත්ම ටික අරගෙන යන්න තමයි යේසුස් නැවත වතාවක් අවුරුදු 7 මැදදී මේ අහසේ වලාකුළු මතට එන්නේ. ඒ දෙක ගැන බයිබලයේ තියෙනවා ඇත්තටම. හරි? බයිබලයේ ඉතින් 14 වෙනි පරිච්ඡේදයේ දැන් ඔසව ගැනීමෙන් පස්සේ ලක්ෂ ගාණක් මිලියන ගාණක් හිතුණු මේ පොළොවේ ඉතුරු වෙන්නේ යනවා. උන්වහන්සේ සුද්ධවන්තයන් එක්කත් උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා ඉතුරු වුණු කට්ටිය එක්ක. හරි? හොඳයි.
හොඳයි. එළිදරව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. දැන් උන්වහන්සේගේ දූතයෝ මේ පොළොවට ඇවිල්ලා පොළොවේ සතර දිගින් උන්වහන්සේ තෝරගත්තුන් රැස් කරනවා. 14 කතා කරලා කියනවා එළිදරව් 14 කතා කරලා කියනවා තවද සුදු වලාකුළකුත් ඒ වලාකුළ පිට තමාගේ හිසේ රන් ඔටුන්නක් සහ තමාගේ යතේ මෝහත් දෑකත්තා දැත්තා වූ මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි වූ කෙනෙක් වැඩහුන්නවා දුටිමි. හරිද? මේ කතා කරන්නේ යේසුස් වහන්සේ. දැන් උන්වහන්සේ වලාකුළු මතට එනවා කියලා යොහන් ලිව්වා. යේසුස් වහන්සේත් කියනවා මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ දකින්න යනවා. උන්වහන්සේ වලාකුළු පිටට එන්න යනවා. උන්වහන්සේ අ, මොකද කතා කරලා කිව්වේ? උන්වහන්සේ පොළොවේ සතර කොනෙන් උන්වහන්සේ තෝරගත්තෝ රැස් කරන්න යනවා. පොඩ්ඩයි බයිබලද ආයි කියවනවා. ඔයාලා මතක් වෙනවත් එක්ක. හරි. මතෙව් 24 හොඳයි. මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයට අපි ආපහු යමු. මම හිතනවා මේ ගැළපීම ඔයාලට තේරෙනවා කියලා. හරි. ශුද්ධාත්මන් වහන්සේ මවලට කතා කරයි. මොකද්ද කියන්නේ? 30 වෙනි පදේ. එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රය වැළපෙන්නෝය. හරිද? ඔහු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළු පිට එනවා දකින්නෝය. උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක. මෙන්න දූතයෝ එවනවා. ඔව් අහසේ එක් කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සතර දිගින් උන්වහන්සේ තෝරගත්තුන් රැස් කරන්නේ. දැන් මේ දේ සිද්ධ වෙන්න යන්නේ මං කිව්වා අවුරුදු 7 මැදදී. හරි? අවුරුදු 7 මැද අවසන් වෙනවත් එක්කම තමයි මේ දේ සිද්ධ වෙන්න යන්නේ. දැන් යොහාන් එළිදරව් 1:7 කියනවා උන්වහන්සේ ලකුණ අහසේ පේන්න යනවා. උන්වහන්සේ වලාකුළු පිටට එන්න යනවා. සිළු ගෝත්‍ර වැළපෙනවා. දැන් යේසුස් වහන්සේ කියපු දේම යොහාන් ලියනවා. එතකොට දැන් යොහාන් එළිදරව් පොත ලියන්නේ ක්‍රිස්තුස් 90 විතර. දැන් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් 33 දී කුරුසපත් වෙලා මරණයටපත් වුණා. මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ ස්වර්ගයට ගියා. හරිද? එතකොට යොහාන් මේක ලියන්නේ ක්‍රිස්තුස් 90 විතර. දැන් අවුරුදු 40 50 ගියාට පස්සේ. දැන් මම මේ පෙන්වන දේ උන්වහන්සේ වලාකුළු පිරට නැවත වතාවක් එන්න යන්නේ අවුරුදු 7 මැදදී කියන එක මම මේ පෙන්වන්න යන්නේ. එළිදරව් 14 කියනවා තවද සුදු වලාකුළුකුත් ඒ වලාකුළු පිට තමාගේ හිසේ රන් ඔටුන්නක් සහ තමාගේ අතේ මෝහ දෑකත්තක් ඇතව මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි වූ කෙනෙක් වැඩහුන්නවා දුටිමි. වෙන දේවදූතයෙක්ද දේවමාලිගාවෙන් නික්ම ඇවිත් වලාකුළ පිට වැඩහුන් තැනන් වහන්සේට මහත් ශබ්දකින් මොරගසා ඔබ වහන්සේගේ දෑකැත්ත යොමා කැපුව මැනව. මක්නිසාද පොළවේ ගොයම් පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණි තිබේ යැයි කීය. එවිට වලාකුළ පිට වැඩහුන් තැනන් වහන්සේ දෑකැත්ත පොළොවට හෙළුසේක පොළවේ ගොයම්ද කපනු ලැබුවේය. දැන් මෙන්න මේ දේ තමයි සිද්ධ වෙන්න යන්නේ. උන්වහන්සේ කිව්ව මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පේන වෙලාවේ. සියලු ගෝත්‍රය වැළපෙනවා. මනුෂ්‍ය පුත්‍රයා වලාකුළු පිට අහසේ ඉන්න යන බව සියලු ඇස් දකින්න යනවා. මෙන්න උන්වහන්සේයි වලාකුළු පිටට ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේ ගෝයන් කපන පිණිස. ඒ කියන්නේ අස්වැන්න රැස් කරගන්න පිණිස. උන්වහන්සේ අස්වැන්නක් රැස් කරගන්න උන්වහන්සේ නැවත වතාවක් අවුරුදු 7 මැදදී වලාකුළු පිටට එන්න යනවා. අන්න ඒක යුදෙව්වෝ දකිනවා. ඒකයි යුදෙව්වෝ වැළපෙන්නේ. සියලු ගෝත්‍රය වැළපෙන්නේ. අනේ මේ ජේසුස් වහන්සේව නේද අපි පිළිගන්න තිබ්බේ. අපි යාව නේද කුරුසිය නැගහුවේ. හරි මෙච්චර කාලයක් යුදෙව්වෝ තවමත් මේ අද වෙනතුරුත් උන්වහන්සේව පිළිගෙන නැහැ. හැබැයි යුදෙව්වෝ යේසුස් වහන්සේ පිළිගන්න යනවා අවුරුදු 7 මැදදී. දැන් මේ උන්වහන්සේ ගොයම් කපලා උන්වහන්සේ රැස් කරගන්න ඔසවා ගැනීමෙන් පස්සේ පොළවේ අස්වැන්නක්. ඒ අස්වැන්න අරන් යන තැන උන්වහන්සේ දූතයන් එක්ක එන්නේ. දූතයෝ සතර දිගින් ගිහිල්ලා ඒ අස්වැන්න එකතු කරනවා. මොනවාද ඒ අස්වැන්න? හිස ගසා දැමූ ලැබුවන්ගේ ආත්ම උන්වහන්සේ එකතු කරනවා. හරි. ඒ ආත්ම ගැන සඳහන් වෙනවා එළිදරව් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ. හරි. බලන්න 15 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. එළිදරව් 15 මේක ලියාගෙන නෝට් කරගන්න ඔය කට්ටිය. එළිදරව් 15 මොනවද කතා කරන්නේ? ගින්නෙන් මිශ්‍ර වූ වීදුරු සාගරයක් වැනි වූ දෙයක් සහ මුර්ගයාගෙනුත් උගේ රූපේනුත් උගේ නමේ ගණනුත් ජයගෙන එන්නන් දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරයේ ළඟ සිටිනවත් මම දුටිමි. දැන් බලන්න අවුරුදු 7 මැදදී පීඩා කාලයේ මැදදී මොකද්ද සිද්ධ වෙන්න යන්නේ? මේ අවුරුදු 7 මැදදී මොකද්ද සිද්ධ වෙන්න යන්නේ? අන්තක්‍රිස්තුස් උගේ ලකුණ දෙන්න යනවා. මුර්ගයාගේ ලකුණ දෙනවා. ඒ වගේම අන්තක්‍රිස්තුස් උදව් කරන බොරු ප්‍රොපේතවරයා මුර්ගයාගේ රූපය හදලා ඒකට නමස්කාර කරන්න කියලා මිනිසුන්ට බල කරනවා. දැන් උන්වහන්සේගේ අස්වැන්න
උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන සෙනගක් මේ පොළොව ඉතුරු වෙනවා. ඔසවා ගැනීමෙන් පස්සේ. ඒ අය තමයි උන්වහන්සේගේ අස්වැන්න වෙන්නේ. දැන් උන්වහන්සේගේ අස්වැන්නට යන්න ඉන්න මේ සෙනග මේ රූපයට නමස්කාර කරන්නෙත් නැහැ. මුර්ගයේ ලකුණ ගන්නෙත් නැහැ. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? හිස ගසා දමලා එයව මරනවා. අන්න එයව එකතු කරගන්න තමයි යේසුස් වහන්සේ මේ එන්නේ. වලකුළු පිටට. ඒතර අවුරුදු 7 අවුරුදු 3මාර ඉවර වෙලා තමයි උන්වහන්සේ මේක එන්නේ යන්නේ. හැබැයි අවුරුදු 7 මැදදී. අවුරුදු 7 අන්තිම නෙමෙයි. බලන්න මොකද්ද කතා කරන්නේ. ඒ වෙලාවේ අපිට පේනවා ඒ මුර්ගයාගරු තුගේ රූපේනු තුගේ නමේ ගණනුත් ජයගෙන එන්න. දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනවත් මම දුටිමි. ඔහු දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෝ මෝසස්ගේ ගීතිකාවත බැටළු පැටවලන්ගේ ගීතිකාවත ගායනා කරමින් සර්ව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේ ඔබගේ ක්‍රියා මහත්ය විශ්මපත්ය ජාතීන්ගේ රජුරෝනි ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය සැබෑය ස්වාමීනි ඔබගේ නාමයට බය නොවන්නේ ගෞරව නොකරන්නේ කවුද? මක් නිසාද? ඔබ පමණක් ශුද්ධය. එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියේ නමස්කාර කරනු ඇත. මක් නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේයි කීවෝය. හරි? මෙන්න ඒ සෙනග උන්වහන්සේ අර දේව දූතයෝ සතර කොලින් යවලා උන්වහන්සේ රැස් කරගත්ත මිනිස්සු දෙවියන් වහන්සේට ස්වර්ගයේ ඉඳන් ප්‍රශංසා කරන්න යනවා. හරිද? ඒ විතරක් නෙමෙයි මේ අවුරුදු 7 මහා පීඩා කාලය තුල ලොකු අස්වැන්නක් උන්වහන්සේ නෙලා ගන්න යනවා. හරි? ඒ අස්වැන්න ගැන මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. එළිදරව් පොතේ කොච්චර ලොකු අස්වැන්නක් එකතු වෙනවද කියලා. හරි? එළිදරව් පොතේ මම ඔයාලට පෙන්නන්නම් එළිදරව් පොතේ අපි 7 වෙනි පරිච්ඡේදයට යමු. එළිදරව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. එළිදරව් 7:13. ඒකේ කතා කරලා කියනවා. එවිට වැඩිමහල්ලාන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට සුදු සලු පැළඳ සිටින මොහු කවුරුද? කොතනින් ආවෝදයි මගෙන් ඇසුවේද? යොහන්ගෙන් අහනවා. දැන් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ යොහන්ව අනාගතයට එක්කන් ගියා. අනාගතේ වෙනදී උන්වහන්සේ පෙන්වුවා යොහන්ට. හරිද? යොහන් මේ අනාගතේ ක්‍රියා කරන තැනක් මේක. ඒ සිදුවීම් වෙදී යොහන් එතන ඉඳලා තියෙනවා. යොහන්ගෙන් අහනවා වැඩිමහල්ලාන්ගෙන් එක්කෙනෙක් සුදු සලු පැළඳ සිටින මොහු කවුරුද? කොතනින් ආවෝදයි මාගෙන් ඇසුවේය. මමද මාගේ ස්වාමිනී ඔබ දන්නේ යැයි ඌට කීමි. ඔහු කියනුවේ මොහු මහත් පීඩා මැදින් ඉන්නෝය. ඔහු තමුන්ගේ සලු බැටළු පැටවානන්ගේ ලේන් සෝදා සුදු කරගත්තෝය. දැක්කද? දකින්න ලොකු සෙනගක්. මේ සෙනග කොච්චර ලොකුද කියනවා නම් මේ සෙනග කොහෙන්ද ආවේ කියලා යොහන්ගෙන් අහනවා එතනින් වැඩිමහල්ලේ. දැන් ඔයාලට තේරෙනවද? මේ දේ සිද්ධ වෙන්නේ අනාගතයේදී. අනාගතයේ මේ සිදුවීම වෙනකොට මේ ලොකු සෙනගක් දකිනකොට එතන ඉන්න වැඩිමහල්ලෙක් යොහන් එක කතා කරන සංවාදයක් මේක. එහෙනම් යොහන් අනාගතයේ මේ සිදු වෙන වෙලාව එතන ඉන්න ඕනේ. මම දන්නේ මට තේරෙන දේ මොකක්ද තේරෙනවද කියලා. දෙනස් යොහන් අනාගතෙට එක්කන් ගියා. ඒක අනාගතයේ මේ සිදුවීම වෙනකොටත් යොහන් එතන ඉන්න ඕනේ. හරි ඒකයි මම විශ්වාස කරන්නේ යොහන් මරුන්නේ නැහැ කියලා. හරි? ඒතර ඒක නා කියනවා මෙයා මේ කට්ටිය මේ සෙනගෙ ඉන්නේ මහා පීඩා කාලේ. යේසුස්ගේ ලේවලින් තමන්ගේ සලු සුදු කරගත්ත කට්ටිය. හරි දැන් බලන්න සෙනග කොච්චරද? 9 වෙනි පදේ. 7:9 කියනවා. ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවලන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්. ගණන්වත් කරන්න බැරි මහත් සමූහයක්. හරි? තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව සිංහාසන ඉදිරියේ බැටළු පැටවන ඉදිරියේ සිටිනවා දුටිනි. දැකද? සිංහාසන ඉදිරියේ බැටළු පැටවන ඉදිරියේ මහත් සමූහයක් ඉන්නවා ගණන් කරන්න බැරි තරම් සෙනග. මේ තමයි උන්වහන්සේගේ අස්වැන්න. අතරම ඔසවා ගැනීමෙදිත් ඔසවා ගැනීමටත් වඩා ලොකු සෙනගක් ලොකු අස්වැන්නක් ඔසවා ගැනීම පස්සේ උන්වහන්සේ නෙලා ගන්න යනවා. උන්වහන්සේ පොළොට දෑකැත්ත යොමන්න යනවා. ගොඩක් අය යේසුස් වහන්සේ පිළිගන්නේ නැහැ ඔසවා ගැනීම පස්සේ. මොකද එයා දන්නවා එහෙට යන්න බැරි වෙනවා. එයා දන්නවා යේසුස් වහන්සේ ජීවමාන බවත්. යුදෙවෝ දැනගන්න යනවා උන්වහන්සේ ලකුණු අහසේ පේනකොට යේසුස් වහන්සේ තමයි ගැලවුම් කර බවත්. ඒ නිසා උන්වහන්සේ විශාල අස්වැන්නක් මේ පොළොවෙන් උන්වහන්සේ නෙලා ගන්න යනවා.
හොඳයි. ඉතින් මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ අපි කියවුවා 31 වෙනි පදය වෙනකම්. ඉතින් මෙතනින් ඉස්සරහට ටික අපි ලබන සතියේ කතා කරමු කියලා මට හිතෙනවා. මොකද අද ටිකක් සංකීර්ණ සහ දේවල් ටික අපි කතා කරා. දැන් ඔයාලට තේරෙන්නේ නැති එළිදරව් පොතේ පරිච්ඡේද 1 2 කියලා පරිච්ඡේද වෙන් කරලා තිබ්බට සන්දර්භයක් තියෙනවා. මේ සන්දර්භය අපි අල්ලගත්තේ නැති වුණොත් ආත්මන වහන්සේ අපිට එළිදරව් කරේ නැති වුණොත් අපේ මනසෙන් අපේ ඔළුවෙන් අපේ නුවණෙන් අපි මේක අර්ථකථනය කරන්න ගියොත් අපිට කරන්න බෑ. ඒ නිසා ඔයාලට අද තේරෙන්නේ නැති මම බයිබල් පද ගත්ත තැන් කිහිපයකින් හැබැයි ගලා යාමක් තියෙනවා. සන්දර්භයක් තියෙනවා. නේද? සන්දර්භය නැතුව අපි මේක කියවුවොත් අපි බුද්ධියෙන් දැනුමින් මේ දේ හෙව්වොත් අපිට මේක හම්බ වෙන්නේ නැහැ. මොකද ආත්මන් වහන්සේම අපිට උගන්වන්න ඕනේ. සුදාත්මන් වහන්සේම අපිට උගන්වන්න ඕන නිසා. මම හිතනවා අද මේ කතා කරපු දේවල් ටික වලට පැහැදිලි වෙන්නේ නැති. 32 වෙනි පදේ ඉඳන් ඉස්සරහට අපි ලබන සතියේදී කතා කරන්න යනවා. හොඳයි. ඉතින් මේ වෙලාවේ මම ඔයාලට අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. අද කතා කරපු කොටස ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට.